අයිබෝවන් අපි තමයි hackaware.org. ඉතින් ඔන්ලයින් ඉන්නකොට ඇත්ත වෙන්න බැරි තරම් හොඳ ඔෆර්ස් එහෙම නැත්නම් නියම ජොබ් chance අගේ පේන දේවල් ඕනේ තරම් හම්බ වෙලා ඇති නේද? අපි කියන්නේ ව්‍යාපාරයක් නෙමෙයි. අපි කියන්නේ මේ වගේ වංචනික ක්‍රියාවලට විරුද්ධව එකතු වෙච්ච ප්‍රජාවක්. නිහඬව ඉන්න එක විකල්පයක් නොවුණු නිසා ඇත්තටම අපි මේ ගමන පටන් ගත්තේ වෙන කරන්න දෙයක් තිබුණේ නැති නිසා. අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙනම බලාගෙන සුම්මනේ ඉන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔන්න ඕක තමයි අපේ මුළු කතාවෙම පදනම. හොඳයි. එහෙනම් අපි මේ දේ පටන් ගත්තේයි කියන කාරණේට පොඩ්ඩක් යමු. අපි මේ ගමන ඇත්තටම පටන් ගන්නේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ව ඉලක්ක කරගෙන හිතා ගන්නත් බැරි තරම් සූක්ෂම ඔන්ලයින් වංචාරැල්ලක් එක්දමම උඩට එන වෙලාවක. මේ වංචා ගැන කතා කරද්දී තියෙන බරපතලම දේ තමයි මේකෙන් මිනිස්සුන්ට වෙන හානිය. සාමාන්‍ය මිනිස්සු තමන්ගේ ජීවිත කාලෙම හංසි වෙලා හම්බ කරපු සල්ලි නැති කරගත්තා. හැබැයි මේකට අහුවෙන්න එක ඒ මිනිස්සුන්ගේ වැරදක් නෙවෙයි. මොකද මේ ස්කෑම්ස් හරිම සූක්ෂමයි, හරිම ඒත්තු යන විදියක තමයි එන්නේ. ඒ වගේ මේවා හැමතැනම පැතිරිලා තිබුණා. ඒ කාලේ පැතිරුණු මේ වංචාරයල්ලේ තිබුණු දේවල් තමයි මේ ටෙලිග්‍රෑම් හරහා ගියපු top up scams, බොරු remote job platforms, ඊට පස්සේ ලෝකේ තියෙන ලොකු brands වල නම් පාවිච්චි කරලා කරපු ආයෝජන වංචා, අර ටාස්ක් කරලා සල්ලි දාන්න කියන system එහෙමත් මේ අතරේ ප්‍රධානයි. අහුවෙන්නේ නැතු ඉන්න මේගොල්ලෝ දිගටම domain names මාරු කර කර තමයි වැඩේ කරගෙන ගියේ. හොඳයි, දැන් අපි කතා කරමු අපේ මූලිකම දර්ශනය ගැන. It's not your computer they hack, it's you. ඒ කියන්නේ එයාලා හැක් කරන්නේ ඔයාගේ කම්පියුටරේ නෙවෙයි, ඔයාවයි. අපේ නමේ hackaware කියන එකේ හරිය තියන්නේත් මෙතන තමයි. මේ වංචාකාරයෝ හැක් කරන්නේ කම්පියුටර් නෙවෙයි, මිනිස්සුන්ගේ මනස. මේ වංචාකාරයෝ පාවිච්චි කරන ප්‍රධානම උපක්‍රමය තමයි මේක. අපි මේකට කියනවා human hacking. එහෙම නැත්නම් social engineering කියලා. සරලවම කිව්වොත් මේකෙදි වෙන්නේ විශ්වාසය, බය, බලාපොරොත්තුව, කෑදරකම වගේ අපි හැඟීම් පාලනය කරලා අපිව හිතන්නත් කලින් ක්‍රියාත්මක වෙන්න පොළඹවන එක. ඉතින් අපි වැඩියෙන්ම අවධානය දෙන්නේ ටෙක්නොලොජි එකට වඩා මේ මනෝවිද්‍යාත්මක පැත්ත ගැන හැමෝම දැනුවත් කරන්න. ඔය ඕනම ඔන්ලයින් ස්කෑම් එකක් ගත්තම ඒකේ පොදු රටාවක් තියෙනවා. අපිට ඒක මේ වගේ පියවර 4කට කඩන්න පුළුවන්. පළවෙනි එක තමයි the hook. ඒ කියන්නේ අවධානය ගන්න දාන ඇම. දෙවෙනියට එයාලා බොරු සාක්ෂි ටෙස්ටිමෝනියල්ස් පෙන්නලා විශ්වාසයක් ගොඩනගනවා. ඒක the trust. තුන්වෙනි පියවරේදී the transaction. වින්දිතයා මුදල් හරි data හරි දෙනවා. අන්තිමට the vanish. ස්කෑමර්ස්ලා හැම contact එකක්ම block කරලා අතුරුදහන් වෙනවා. මේ රටාව තේරුම් ගන්න එකම ආරක්ෂාවට ලොකු දෙයක්. හරි එහෙනම්. අපි හරියටම කරන්නේ මොකක්ද? අපි ආරමුණ හරිම සරලයි. මේ නිශ්ශබ්දතාවය බිඳලා ඒ වෙනුවට දැනුවත් කිරීමක් ඇති කරන එක තමයි අපේ වැඩේ. මෙන්න මේවා තමයි අපේ ප්‍රධානම ක්‍රියාකාරකම්. අපි ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙන ඇත්තම වංචාවන් ගැන තොරතුරු ලේඛනගත කරනවා. ඒ වගේම මේ වංචනික ඩොමේන් ට්‍රැක් කරලා රිපෝට් කරලා ඒවා අයින් කරවන්න වැඩ කරනවා. වින්දිතයන්ට හරියට පැමිණිල්ලත් ලියා ගන්න උදව් කරනවා. ඒ වගේම බලධාරීන්ට කොහොමද මේව රිපෝට් කරන්න කියලා මඟ පෙන්නනවා. ඇත්තටම අපේ ප්‍රධානම දේ තමයි මේ වංචා වැඩ කරන විදිහයි අඳුන ගන්න ඕන රතු එලි මොනවද කියලායි පැහැදිලි කරන්න එක. විශ්වාසය කියන එක හරිම වැදගත්. ඒ නිසා අපි මොනවද කරන්නේ, ඒ වගේම මොනවද නොකරන්නේ කියලා පැහැදිලිවම කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් මේ තියෙන්නේ අපේ සීමාවන්. මෙතනදී අපේ කාර්යභාරය හරිම පැහැදිලි. අපි දැනුවත් කිරීම සහ මඟ පෙන්වීම කරනවා. හැබැයි අපි වින්දිතයන්ට මුදල් ආපහු අරන් දෙන්නේ නැහැ. අපි වංචාව ලේඛනගත කරලා හෙළිදරව් කරනවා. නමුත් අපි වංචාකාරයෝ එක කතා කරන්න යන්නේ නැහැ. පැමිණිලි කරන විදිය ගැන උදව් කරනවා. ඒත් අපි නීතිමය නියෝජනයක් දෙන්නේ නැහැ. අපි ස්වාධීනව දැනුවත් කරන මෙහෙයුමක්. ඉතින් අපි වංචාකාරී ඩොමේන් වාර්තා කරනවා. හැබැයි බැංකු වලින් හරි බලධාරීන් ගැන හරි ප්‍රතිඵලයක් ලැබෙයි කියලා කිසිම සහතිකයක් දෙන්න අපිට බෑ. හොඳයි. මේක තමයි මේ විස්තර කිරීමේ අවසාන කොටස. මේක ඇත්තටම ආරාධනාවක්. හැමෝටම මේ මෙහෙයුමට එකතු වෙන්න කියලා. මොකද වඩා ආරක්ෂිත අන්තර්ජාලයක් හදන්න අපිට හැමෝගෙම සහයෝගය ඕන. අපේ මේ වැඩේ සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ ප්‍රජාව මත. ඒ කියන්නේ අපිට වංචා ගැන වාර්තා කරන අය හින්දා තමයි අපි ශක්තිමත් වෙන්නේ. මේක තේරුම් ගන්න ඕන දෙයක්. සයිබර් ආරක්ෂාව කියන්නේ අපි හැමෝගෙම වගකීමක්. ලැබෙන එක රිපෝට් එකකින් තවත් කෙනෙක්ව බේර ගන්න පුරුවා. ඉතින් මේ මෙහෙයුමට උදව් කරන්න පුළුවන් හරිම සරල ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි දේ දැනුවත් කිරීම පතුරවන්න අපේ දේවල් ෂෙයා කරන්න. දෙවෙනියට හම්බ වෙන සැකසහිත links, pages, messages අපිට report කරන්න. ඒ වගේම තමන්ගේ පවුලේ අය යාළුවෝ එක්ක online safety ගැන කතා කරන්න. මේ හැම දෙයකටම අමතරව අපේ වැඩ කටයුතු වලට පරිත්‍යාගයක් කරලා සහයෝගය දෙන්නත් පුළුවන්.
අවසාන වශයෙන් අපි අපේ මූලිකම පණිවිඩය ආයමත් මතක් කරන්න කැමතියි. දැනුවත්කම තමයි ශක්තිමත්ම ආරක්ෂාව. ඔන්ලයින් වංචාවලට විරුද්ධව අපිට තියෙන බලවත්ම ආයුධය තමයි දැනුම. ඉතින් අපි හැමෝටම දෙන අවසාන පණිවිඩය මේකයි. තර්ජනීය දැනගන්න, ප්‍රහාරය නවත්තන්න. මතක තියාගන්න. මේ වංචාවෙඩ කරන විදිහ තේරුම් ගන්න එකම ඒව වළක්ව ගන්න තියෙන පළවෙනි සහ වැදගත්ම පියවර.